අයිබෝවන් සියලු දෙනාටම අදත් KT3 YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් හැමදාම පොඩ්ඩක් කාර්යබහුල නිසා ගොඩක් කාලෙකින් තමයි එන්න උනේ. ගොඩක් හැමදාම හිතන් ඉන්නවා අලුත් වීඩියෝ එකක් අලුත් විස්තරයක් දැනගත්ත ගමන් අලුතෙන් අනිවාර්යයෙන්ම දානවා කියලා. ඉතින් කාර්යබහුලත්වය නිසා වැඩ නිසා පොඩ්ඩක් දාන්න පරක් වෙනවා. ඉතින් මේ වෙනකොට නම් ඔයාලා දන්නවා 2026 වර්ෂය සඳහා ඉතාලි කොළ නීතිය කියන්නේ ස්පොන්සර් වතු වීසාය සඳහා කොළ නීතිය නැවත මේ ආවා කියලා 2026 අවුරුද්දට කියන ලබන අවුරුද්දට. ඉතින් මම ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න ආවේ. ඒ ගැන පොඩ්ඩක් දැනුවත් කිරීමක් කරන්න ආවේ. මොකද මේ සමහරක් අය නම් මේ සම්බන්ධව දන්නවා ඇති. දන්නේ නැති අයට ඒ සම්බන්ධව දැනුවත් කිරීමක් කරන්න තමයි මම වීඩියෝ කරන් ආවේ. ගිය පාරවල වගේ 2023 24 25 ඔය අවුරුදු තුනේම කොළ නීතියක් ආවා ඉතාලියේ. ඉතාලියට කට්ටිය ගෙන්නනවා. ඉතින් ගෙන්නනකොට ඉතින් ගොඩාක් කට්ටියට ඉතින් කොළ හම්බෙච්ච නැති අය තමයි ගොඩක් කට්ටිය ලංකාවේ VFS ආයතන ප්‍රශ්න වුණා. මෙහි ඉතාලියේ සෑහෙන දෙනෙක්ගේ ප්‍රශ්න වුණා. හොරට ගෙන්නන්න හදලා, හොර ඩොකියුමන්ට් හදලා, හොර නුල්නෝස්ස හදලා ඒවා අහුවෙලා ඉතින් ලොකු ප්‍රශ්න ඇති වුණා. ඉතින් ඒ ඇතිවීමත් එක්ක දැන් නැවතත් කොහොම හරි 2026 අවුරුද්දටත් ඉතාලියට ශ්‍රමිකයන්ගේ රැකියාවන් සඳහා කට්ටියව ගෙන්නන්න රජයෙන් නීතියක් ක්‍රියාත්මක කරලා තියෙනවා කොළ නීතිය. ඉතින් ඒකේ එයාලා කියලා තිබුණා ඉතින් අර කලින් පාරවල් වල වගේම එයාලා ක්ලික් ඩේ එකට ඉල්ලුම් කරන්න කලින් ඉල්ලුම් පත්‍රය පුරවන්න දිනයක් කියලා ලබා දීලා තිබුණා. 2024 අවුරුද්ද සඳහාත් එහෙමයි 2025 අවුරුද්ද සඳහාත් එහෙම තමයි තිබුණේ. ඉතින් මේ 2026 අවුරුද්ද සඳහා ක්ලික් ඩේ එකට ඉල්ලුම් කරන්න 2025 ඔක්තෝබර් 23 ඉඳන් දෙසැම්බර් 7 දක්වා ඉල්ලුම්පත් පුරවන්න අවස්ථාව ලබා දීලා තිබුණා. ඒ කියන්නේ දැන් නම් පහුවෙලා දැන් දෙසැම්බර් දැන් 20 ගණන් යන්නේ. මම වීඩියෝ එක දාද්දී 20 ගණන් යන්නේ. ඒ කියන්නේ ආයෙ පාරක් කියන්නම් 2025 ඔක්තෝබර් 23 ඉඳන් 2025 දෙසැම්බර් 7 වෙනකන් ඔයාලට දින දීලා තිබුණා. 2026 සඳහා ක්ලික් ඩේ එකට ඉල්ලුම් කරන්න ඉල්ලුම් පත්‍රය පිරවීම සඳහා. මේක ගොඩක් කට්ටිය පටල ගන්නවා. මෙයාලා හිතන්නේ මේ ක්ලික් ඩේ එකට ඉල්ලුම් කරනවා කියලා. නෑ. ක්ලික් ඩේ එකට ඉල්ලුම් කරන්නේ නෑ. ක්ලික් ඩේ එක ආවම ඒ කියන්නේ ඒ ටයිම් එකට අපි දාන්න ක්ලික් ඩේ එකට ඔයාගේ ස්පොන්සර් එක දාන්න කලින් ඔයාගේ ඩොකියුමන්ට් එක සකස් කරලා ඔයාලගේ ඉල්ලුම් පත්‍රය පුරවන්න ඕන. ඒ ඉල්ලුම් පත්‍රය පුරවන්න තමයි එයාලා දිනයක් දීලා තිබුණේ ඔක්තෝබර් 23 ඉඳන් දෙසැම්බර් 7 දක්වා 2025 මේ අවුරුද්දේ. ඒතර කලින් වගේම තමයි ඒ ඔක්තෝබර් 23 ඉඳන් දෙසැම්බර් 7 දක්වා ඉල්ලුම් පත්‍ර පුරවපු අයට පමණයි ක්ලික් ඩේ එකේදී ක්ලික් ඩේ එකට ඉල්ලුම් ඇතුළත් වෙලා ඒ කියන්නේ ඉල්ලුම් කරන්න පුළුවන් ක්ලික් ඩේ දවසට ස්පොන්සර් එකට ඇතුළත් කර දාන්න පුළුවන් එයාලට විතරයි. සමහරක් ඔය ඒජන්සි කරන කට්ටිය කියනවා නෑ ෆෝරිත් දැම්ම හැකි ඒ දවස්වලම එයාලා දීපු දිනවලම පුරවන්න ඕනේ නැහැ. ඊට පස්සෙත් පුරවල දැම්ම කියලා බෑ. එහෙම බෑ. මෙහි නීතියට අනුව මේ ඉතාලියේ නීතියට අනුව එයාලා කාලයක් දීලා තියෙනවා. මාස දෙකක කාලයක් දීලා තියෙනවා ඉල්ලුම් පත්‍ර පුරවන්න. ඒ කියන්නේ ඔන්ලයින් පුරවන්න තියෙන. ඒ කියන්නේ ඔයාලා මෙහි ඉතාලියේ ඉන්න කෙනෙක් නම් මෙහි ඒ කියන්නේ ඉතාලිය වල කවුරු හරි ඉන්නවා නම් ඔයාලා මෙහි කෙනෙක් හොයා ගන්න ඕනේ. ඒ කියන්නේ වැඩ ආයතනයක ප්‍රධානියෙක්. හොටෙල් නම් හොටෙල් එකක ගොවිපොලක නම් ගොවිපොලක ප්‍රධානියෙක් ඒ දතවර දිලවරු කියන්නේ සේවා යෝජකයව හොයාගෙන එයාගේ ඩොකියුමන්ට් අරන් ගිහිල්ලා එයා හරහා තමයි මේ ඉල්ලුම් පත්‍රය පුරවන්න ඕන. ඔයාගේ පාස්පෝර්ට් නම්බර් එකම දාලා හැමදේම දාලා ඉවරලා තමයි මේ ඉල්ලුම් පත්‍රය පුරවන්නේ. ඒ පුරවලා ඉවර වෙලා ඒක එයාලා ඔන්ලයින් තමයි පුරවන්න තියෙන්නේ. ඒක පුරවලා අපි ඒ ඉල්ලුම් ඒ ලිස්ට් එකට ඇතුළත් වෙනවා. ක්ලික් ඩේ එකට ඉල්ලුම් කරන්න ඒ ලිස්ට් එකට ඇතුළත් වුණාට පස්සේ තමයි ලබන අවුරුද්ද ක්ලික් ඩේ එකට අපිට මේ ඉල්ලුම් මේ දෙසැම්බර් 2026 කොළ නීතිය සඳහා ඉල්ලුම් කරන්න පුළුවන් වෙන්නේ. මේක ඉතින් එයාලා දීලා තියෙනවා දින ගණන් ටිකයි මොන කාණ්ඩ යටතේද ඉල්ලුම් කරන්න පුළුවන් කොච්චර ප්‍රමාණයකට ඉල්ලුම් කරන්න පුළුවන්ද කියන එක මෙයාලා ලබා දීලා තියෙනවා. මේක සමහර විට වෙනස් වෙන්නත් පුළුවන්. දැනට එයාලා දීලා තියෙන දත්ත අනුව ජනවාරි 12 2026 ජනවාරි 12 ඉල්ලුම් කරන්න තියෙන්නේ කුෂිකර්මාන්තයට. කුෂිකර්මාන්තය සඳහා කියන වතු වීසා. ඒ කියන්නේ මෙහි වතු වල වැඩ කරන්න ඒ වගේ දේවල් වල සඳහා තමයි ජනවාරි 12 ඉල්ලුම් කරන්න තියෙන්නේ. මාස 6 මාස 9 වගේ කාලවලට තමයි වීසා එක වදින්නේ. පෙබරවාරි 9 ඉල්ලුම් කරන්න තියෙන ඍතුමය සංචාරක ව්‍යාපාර. ඒ කියන්නේ හෝටල් ඒ වගේ සම්බන්ධව සඳහා තමයි ඒ ඉල්ලුම් කරන්න තියෙන හෝටල් සම්බන්ධව. ඒතර ආයි පෙබරවාරි 16 තියෙනවා ඍතුමය නොවන වැඩ.
ඍතුමය නොවන සමහර එකේ කාණ්ඩ තියෙනවා. ඍතුමය නැතුව සාමාන්‍ය වෙනත් බාහිර දේවල් ඒ වගේ දේවල් වලට පෙබරවාරි 18 තියෙනවා ආයේ ස්වයං රැකියාව ගෘහපාලක. එතකොට ඔය වයසක අය බලා ගන්න දේ කට්ටිය ඒ දේවල් සඳහා තමයි පෙබරවාරි 18 දින ලබා දීලා තියෙන්නේ. ඉතින් මේ දින සමහර විට වෙනස් වෙන්නත් ඉඩ තියෙනවා. අපිට හරියටම කියන්න බෑ. එයාලා වෙනස් වුණොත් එයාලා කියයි දැනට යන එයාලා දැනට දීලා තියෙන තොරතුරු අනුව මේ දින ගණන් තමයි තියෙන්නේ. ඉතින් ඊට අමතරව එයාලා කියනවා කොච්චර කෝට ප්‍රමාණයක් තියෙනවා, කොච්චර පුද්ගලයන් ප්‍රමාණයකට මේක ඇතුළත් කරන්න පුළුවන්ද කියන එක එයාලා දාලා තියෙනවා. ඉතින් එයාලා කියලා තියෙන ඍතුමය නොවන වැඩ සඳහා 76200ක්. ඒ කියන්නේ 76200 දෙනෙකුට මේකට ඉල්ලුම් කරන්න පුළුවන්. ඊට අමතරව ස්වයං රැකියාව සඳහා 650කට ඉල්ලුම් කරන්න පුළුවන්. ඉතින් ගිය අවුරුද්දත් එක්ක බලද්දි සාපේක්ෂව බලද්දි මේ පාර ස්වයං රැකියාව සඳහා සෑහෙන ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. ඔය 650 මුළු ඉතාලිය ඇතුළතම නැතුව එක එක පැති වලට නෙමේ මුළු ඉතාලියම මේ ඉල්ලුම් කරන්න පුළුවන් ප්‍රමාණය තමයි. මේක හැමෝටම මේ ලංකාවට විතරක් කියලා මේ කියන්නේ. මේ ඉතාලියේ කොලනීතියට ඉල්ලුම් කරන සියලුම දෙනාගල කියන රටවල් වලට ඉල්ලුම් කරන සියලුම ඒ ගණනය ප්‍රමාණය තමයි මෙයාලා මේ කියන්නේ. ඊට පස්සේ කියනවා ඍතුමය වැඩ සඳහා 88000කට ඉල්ලුම් කරන්න පුළුවන්. ඉතින් අර ගෘහපාලකයන් සහ රැක බලා ගන්න සාමාන්‍ය කොට වලට තමයි ඒකත් ඇතුළත් වෙන්නේ. ඉතින් මේ දේවල් ඉල්ලුම්පත් පුරවනවම ඒජන්සිය හරහා අපිට කරගන්න පුළුවන්. නැත්තම් ඉතාලි භාෂාව දන්නවා නම් මේ දේවල් ගැන කියවන්න කරන්න පුළුවන් නම් ඔන්ලයින් හරහා තමන්ගේ ස්පීඩ් එකක් හරහා මේ දේවල් කරගන්නත් පුළුවන්. ඉතින් කලින් පාර වගේම මේ පාරත් ඉතින් ලංකාවට, ඉන්දියාවට, බංගලාදේශේ ඒ රටවල් තුන කොහොමවත් රෙඩ් ලිස්ට් එකේ ඉන්නේ. ලංකාවයි පාකිස්තානයි බංගලාදේශයි රෙඩ් ලිස්ට් එකේ තියෙන්නේ. ඉතින් එයාලා කොහොමවත් චෙක් කරන ප්‍රමාණය වැඩි. මොකද මේ මෙච්චර කාලයක් කියලා ලංකාව රට වලින් ඉතාලියට ගෙන්නේ හොර වීසා ගහලා, හොරට නුල්ලෝස්ස හදලා එක නීතිමය නොවන පැත්තෙන් තමයි එයාලා මේ රටවලට ගොඩක් කට්ටිය රටවල් තුනම පැනලා තියෙන. ඒක මේ රජයට අහු වෙලා තියෙන හින්දා මේ රජයේ දැඩි තීරණයක ඉන්නවා. එයාලව අනිත් අයට වැඩි ප්‍රමාණයකින් ඒ කියන්නේ පරීක්ෂා කරනවා කියලා දෙපාර තුන් පාර ඊට වැඩි වෙන්නත් පුළුවන්. වීසා වදින ප්‍රමාණයත් අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා එයාලව ලංකාවයි බංගලාදේශයයි පාකිස්තාන ඔය වගේ රටවල් ටික චෙක් කරන ප්‍රමාණය වැඩි. ඉතින් ඔයාලට මෙහෙමයි කියන්න තියෙන්නේ. දැන් ඉතින් මෙහි ඉන්න ඒජන්සි අයියලා ලංකාවේ කට්ටිය මෙහෙම 2026 කොලනීතියට ගන්නවා මෙච්චර ලක්ෂ 50ක් ඕන. දැන් ඉතින් ඒකත් දැන් ගණන් ගිහිල්ලා ඉස්සර ලක්ෂ 10ට 15ට ආපු අයට දැන් ලක්ෂ 50යි 60යි කියනවා. මුලින් ලක්ෂ 5ක් 10ක් දෙන්න. ඊටු ටික කොලේ ආපුවාම දෙන්න එහෙම කියා. ඉතින් ගොඩාක් කට්ටිය රවට්ටනවා. ඇවිල්ලා කොළ හදලා දෙනවා කියන. ඉතින් ගිය පාරවලත් සල්ලි දීලා තාම සල්ලි ගත්තේ නැති කට්ටිය ඉන්නවා. එතකොට මෙහි ඇවිල්ලා ඩොකියුමන්ට් හදලා දෙනවා කියලා ඇවිල්ලා අතහැරලා දාපු අය තාමත් මේ රටවල දුක් විඳිනවා. ඉතින් ඒ නිසා ඔයාලා කෙනෙක් හොයද්දි සල්ලි කෙනෙකුට දෙද්දි හොඳට හොයලා බලලා විස්තර හැම දෙයක්ම දැනගෙන අහුවෙන්නේ නැතුව, වංචාකාරයින්ට අහුවෙන්නේ නැතුව හොඳට හොයලා බලලා සල්ලි ලබා දෙන්න. මේක මෙහෙමයි. කොලේ ඔයාලා දැම්මා කියලා 100%ක්ම හරියනවා කියන්න බෑ. ක්ලික් ඩේ එකට අපි ඇතුළත් ක්ලික් ඩේ එක දවසට අපේ අවුරුදු ක්ලික් ඩේ එකට අපි ඉල්ලුම් කරපුවාම මාස 2-3ක් ඇතුළතින් විස්තරයක් එනවා. ඉතින් ඒ ආවට පස්සේ ඒ නුල්නොස් එක ඕකේ නම් මෙහෙන් ඕකේ වුණාට පස්සේ ඊට පස්සේ කායි ලංකාවේ VFS එකට යවලා එතනත් කැරකිලා එතනත් ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් එතනත් ලේසියෙන්ම එතනනොත් වීසා ගන්න බෑ අපිට. එතනත් හරි අමාරුයි ලංකාවේ. ඉතින් මේකේ ලොකු පියවරවල් ගොඩක් තියෙනවා කරන්න. ඉතින් ඔය හැමදේම කරගෙන තමයි අවසානයේ තමයි මේ රටට එන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා මේක හිතන තරම් ලේසි දෙයක්ුත් නෙමෙයි. මෙතන හැමෝටම මේ දේ කරන්නත් බෑ. ඔයාලගේ කවුරු හරි ලංකාවේ කට්ටියගේ ඉතාලි කවුරු හරි ඉන්නවා නම් එයාලට කරදර කරන්න බෑ. මෙහෙම කොලනීතියක් අපිව ගන්න බැරිද කියලා එහෙම ගන්න බෑ. ගොඩක් කට්ටිය අපිනුත් අහනවා අපිත් ඉතාලියෙන් ඉන්නේ අපි අවුරුදු ගාණක් නෙමෙයි ඔයාලට ගන්න බැරිද? ඔයාලට ගන්න. එහෙම ගන්න බෑ. මේ රටේ නීතියක් තියෙනවා. මේ රටේ ගන්න ඉල්ලුම් කරන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. මේක ඉතාලියෙන් ඉන්න හැමෝටම කාවත් ඉල්ලුම් කරන්නත් බෑ. එයාලා බලන දේවල් තියෙනවා. මොකක් හරි තමන්ගේ ආයතනයක් තියනවද? තම කෙනෙක්ව ගෙන්නලා තමන්ට බලන්න නඩත්තු කරන්න පුළුවන්ද? එයාට පඩියලි ගෙවන්න පුළුවන්ද? එතකොට මෙහෙමම තමන්ගේ රැකියාව බිස්නස් එකක් කරන රජයට ටැක්ස් ගෙවලා තියනවද? ඔය හැම දෙයක්ම බලලා ඒව හරියටම කරලා තියෙනවා නම් විතරයි
තමන්ට කෙනෙක්ව ගෙන්නන්න ඉල්ලුම් කරන්න පුළුවන්. නැතු මේ ආවට ගියට මෙහෙර ඇවිල්ලා අවුරුදු 2-3ක් හරි අවුරුදු 10-15ක් හරි කෙනෙක් ගියට වැඩ කරගෙන ජීවත් වෙන කට්ටියට තමන්ගේ කට්ටියවත් එහෙම ස්පොන්සර් කරලවත් එහෙම කොහොමදවත් ගන්න බෑ. මෙහි නීතියට අනුව තමයි හැමදේම වෙන්නේ. ඉතින් ඒ නිසා මෙහි ඉතාලියේ ඉන්න කට්ටියට ලංකාවයි ඉතින් කරදර කරන්න එපා. මේ විදිහට මේ හොඳට හොයලා බලන්න මොකද්ද කොහොමද වෙන්නේ කියන එක. ඉතින් 2025 දාපු අයට ටික දෙනෙකුට හම්බෙලා කියලා කියනවා. ඉතින් 90%ක්ම ඉතින් හම්බෙලා නැහැ. 10%ක් විතර වගේ තමයි කොළ නීතියෙන් ගිය පාර කොළ නීති 2025 කොළ නීතියෙන් මේ රටට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් බලමු මේ 2026වත් අඩුම තරමේ 50%කට 60කටවත් මේ රටට එන්න වාසනාව ලැබෙයිද කියලා. ඉතින් ගොඩාක් කට්ටිය මම අවසාන වශයෙන් කියන්නේ මේකට දැන් මේ වෙද්දී ඉල්ලුම් පත්‍ර පුරවලා ඉවරනේ. ඉතින් ඒ කියන්නේ ස්පොන්සර් එකට දාලා ඉවරයි. ඒ කියන්නේ ක්ලික් ඩී එකට දාලා උන්නතුනට කට්ටිය හොයාගෙන ඉල්ලුම් පත්‍ර පුරවලා සල්ලිත් සමහරට දීලා ඇතින්. ඉතින් හොඳට හොයලා බලලා හැමදේම හරියට බලලා. මොකද මෙහි හම්බෙන නුල් නෝස් එක පවා හොරට හදලා කියනවා මේ නුල් නෝස් එක හරි ඉතුරු සල්ලි ටික දෙන්න කියලා. ලංකාවට යවලි වෙලා ලංකාවේ EFS එකෙන් චෙක් කරද්දී ඒක හොරට හදපු එකක්. ඉතින් ඒ නිසා ඔයාලා ඒජන්සි වලට ඔයාලා වැඩේ කරන කට්ටියට සල්ලි දෙද්දි හරි පරිස්සමින් හැමදේම හොඳට හොයලා බලලා දෙන්න. මොකද සල්ලි දුන්නට පස්සේ යහපුව යාලා දෙන්නේ නැහනේ. මෙහෙන් නුල් නෝස් එක ලැබුණා කියලා නුල් නෝස් එක පෙන්නලා ඉවරලා ඒක VFS එකට යවපම හොර එකක් වුණාම එයාලා මෙහෙන් කියයි අපිට කරන්න දෙයක් නැහැ. අපි මෙහෙන් නුල් නෝස් එක අරන් දුන්නනේ කියලා. ඉතින් ඒ නිසා මේ හැම දෙයක් ගැනම හොඳට හිතලා බලලා හොඳට කල්පනා කරලා බලලා හොඳ තැනක් හොයාගෙන ඉල්ලුම් කරන හැමෝටම හරියන්නේ නැහැ. නමුත් ඉල්ලුම් කරන හැමෝටම හරි ගිහිල්ලා මේ රටට එන්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ ටික තමයි ඉතින් විස්තරේ තියෙන්නේ. බලමු ඉදිරියට මේ දින ගණන් වෙනස් වුණොත් මොනවා හරි වෙනසක් වුණොත් මේ ඉතාලි 2026 ඉතාලි කොළ නීතිය ගැන වෙනසක් වුණොත් මම ඔයාලට ඉක්මනින්ම වීඩියෝ එකකින් ගේන්නම්. ඉතින් මාත් එක්ක නදීසිරියට ඔයාලට ගොඩක් ස්තුතියි. ආයෙත් අලුත් වීඩියෝ එකකින් අපි ළඟදිම හම්බෙමු.